අනේ කොහොමද ඔයාට? අද මගෙත් එක්ක යමුද අපේ අම්මගේ ඇන්තූරියම් මල් වගාව බලන්න. අපේ අම්මා කියන විදිහට මල් වවන එක ඒවට සාත්තු කරන එක අම්මගේ මනස සුවපත් කරන භාවනාවක් වගේලු. ඒක ඇත්ත. සොබාදහම කියන්නෙම අපේ හිත ගත දෙකම මායාවකින් වගේ සුවපත් කරන හරි අපූරු වෙදදුරෙක්. ඔයාලා ඉතින් දන්නවනේ මේ යාළුවෝ ටික ගැන. මෙයාලට නම් ඉතින් අපිට වගේ නිවාඩු දවස් විවේක ගැනීම් නෑ. මෙයාලා ඉතින් හැමදාම මෙයාලගේ වැඩේ හරියටම ආසාවෙන් කරන, එයාලගේ වැඩේ ඒ විදිහටම ඉෂ්ට කරන හරි අපූරු යාළුවෝ ටික. ඉතින් අපේ අම්මා එයාට තියෙන පොඩි හරි විවේක වෙලාවේ මේ මල් එක්ක තමයි ගත කරන්නේ. එයා මේ මල් නඩත්තු කරන්නේ, බලාගන්නේ, අපිව බලාගන්නවා වගේම හරි ආදරෙන් පරිස්සමට. ඔයාලත් එහෙම ඔයාලගේ විනෝදාංශය හරි ආසාවෙන් නේද කරන්නේ? ආයෙත් දවසක අපි දෙන්නම එහෙම හම්බ වෙනකන් මං අතට ගිහින් එන්නම්. ඔයා පරිස්සමෙන් සතුටින් හැමදාම මේ වගේ hina වෙලා ඉන්න හොඳේ?